වැඩිය කවුරුත් කියලා දෙන්නේ නැති මෙන්න මේ විදිහේ ඩිසයින් එකක් හදාගන්නේ කොහොමද කියලා අපි අද ඔයාලට කියලා දෙන්නයි හදන්නේ. වීඩියෝ එක ඉවරනකම් බලන්න මේක හදාගන්නේ කොහොමද කියලා. මේකට ගන්න අමුද්‍රව්‍යත් අපි වීඩියෝ එක මැද දාලා තිනවා. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මේ විදිහට බලලා සාරියක් හදාගන්න පුළුවන්. සුබ දවසක් කියලා පිළිගන්නවා සියලුම දෙනාම සුඛී ක්‍රියේෂන් අපේ YouTube channel එකට. මම මధుර ජීවන්. ගොඩක් අය කියලා දෙන්නේ නැති මම අර මුලින් පෙන්වුවා වගේ ලස්සන ක්‍රැක් එකක් ගන්න විදිහ කොහොමද කියලා තමයි මේ වීඩියෝ එකෙන් අද කියලා දෙන්නේ. වීඩියෝ එක ඉවරනකම් බලන්න. මේක අපි මැද දාලා තිනවා මේකට අපි ගන්න අමුද්‍රව්‍ය මොනවද කියලා. අපි අද මෙන්න මේ විදිහට මලක් ඇඳිනවා. ඊට අමතරව කොටස් කිහිපයක් ෆුල් වැක්ස් කරගන්නවා සහ තව ෆරන්ල් එකෙන් තව ඩිසයින් කිහිපයක් ඇඳ ගන්නවා. අපි මේ වීඩියෝ එක මුලින් ඉඳන් ඇත්තටම ගේන්න බැරුණා. මොකද මේ වීඩියෝ එක දිග වැඩි වෙන හින්දා කොටසකින් තමයි මේක පටන් ගත්තේ. මෙතනදී අපි ඉටි මිශ්‍රණය හදාගන්නේ කොහොමද ඒවා අද මෙතනදී කියන්න යන්නේ. මොකද මම කලින් වීඩියෝස් මම කරලා තියෙනවා කොහොමද ඉටි මිශ්‍රණයක් හදාගන්නේ කියලා. මගේ වෙනම වීඩියෝ දාලා තියෙනවා. ඒ හින්දා මෙතන මම කියන්න යන්නේ ඒ සම්බන්ධයෙන්. අවශ්‍ය කට්ටිය ඉන්නවා නම් මගේ ඒ වීඩියෝ බලලා ඒ අවශ්‍ය දැනුම වලට ලබා ගන්න පුළුවන්. අපි අද මේකට මෙහෙම සම්පූර්ණයෙන් වැක්ස් කරලා කොළ පාට තමයි අපි දාන්න හිතාගෙන ඉන්නේ. අපි ඒ දාන කොටස වෙනම අරන් තියෙනවා. කොහොමද ඒක හරියටම කරගන්නේ කියලා ඔයාලා මේ වීඩියෝ එක මගනවාර බලන්න. මොකද ගොඩක් කට්ටිය වීඩියෝ එක භාගයක් බලලා ආයෙ කමෙන්ට් එකක් දානවා මේක කරන්න කොහොමද කියලා අහලා. ඒකයි මම ඔයාලට ගොඩක් වෙලාවට කියන්නේ වීඩියෝ එක ඉවරනකම බලන්න කියලා. ඒත් එක්කම ඔයාලට මේ වීඩියෝස් බලනකොට මොකක් හරි ගැටලුවක් ආවා නම් අපේ කමෙන්ට් සෙක්ෂන් එකට ඔයාලගේ ගැටලුව ලියන්න ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මගේ WhatsApp නම්බර් එක දාලා දෙනවා මුලින්. ඒකට කතා කරලා ඔයාලගේ ප්‍රශ්න සියල්ලම විසඳගන්න පුළුවන්. රයිට්, මෙන්න මේ විදිහට ෆුල් වැක්ස් කරපු ටිකට අමතරව මේකේ මලේ පෙති කිහිපයක් මේකේ අපි දැන් ෆනල් එකෙන් ඇඳ ගන්නවා. ඇඳගෙන තවත් ෆනල් එකෙන් ඩිසයින් කිහිපයක් දාලා ඊට පස්සේ තමයි මේක බාත් එකට දාන්න හිතාගෙන ඉන්නේ. වීඩියෝ එකට යන්න කලින් පුංචි මතක් කිරීම කීපයක් තියෙනවා කරන්න. ඒ තමයි ඔයාලා අපේ channel එක තාම subscribe කරලා නැත්නම් අදම subscribe කරන්න, bell icon එක click කරන්න, වීඩියෝ එක නම් like කරන්න, තව එක්කෙනෙක්ට බලන්න share කරන්න. ඔයාලා එහෙම තව එක්කෙනෙක්ට බලන්න share කරොත් තමයි නොදන්න එක්කෙනෙකුට මේ වගේ වැදගත් වීඩියෝ එකක් බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒත් එක්කම ලොකු ගණන් දීලා බතික් කෝස් කරනවට වඩා අපි හඳුන්වලා දීලා තිනවා බතික් කලාව පොත් දෙකක්, රියැක්ටිව් බතික් කලාව පොතක් සහ ක්‍රම සියල්ලම සහිත. ඒ කියන්නේ රියැක්ටිව්, වැඩ්, නැප්තෝල් තුනම සහිත වෙනම පොතක් අපි හඳුන්වලා දීලා තිනවා. අවශ්‍ය කට්ටිය ඉන්නවා නම් අපේ මේ දාලා තියෙන WhatsApp නම්බර් එකට මේ මැසේජ් එකක් දාලා ඔයාලට අවශ්‍ය පොත ලබා ගන්න පුළුවන්. හරි, අපි දැන් යන වීඩියෝ එකට. මෙතනදී ඔයාලට අලුත් කට්ටිය ඉන්නවා නම් පොඩි මතක් කිරීම කිහිපයක් මම කරන්නම්. ඒ තමයි ඉටි මිශ්‍රණය හදා ගන්නකොට නියමිත උෂ්ණත්වයට මහිටම ගන්න. ඒත් එක්කම රෙද්ද ෆ්‍රේම් එකට දාලා තියාගන්න එක ගොඩක් වැදගත්. මේකට ඔයාලට පින් හරි බෝල්ඩ් ක්ලිප් හරි මොනවා හරි දෙයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒත් එක්කම රෙද්ද ඉටි කරන්න ගන්න කලින් හෝ නැත්තම් බාත් එකට දාන්න කලින් පුළුවන් නම් ඇතරම හොඳයි රෙද්දේ තියෙන කැඳ ගතිය ඉවත් කරගන්න එක. එතකොට හොඳට ඩයි ඉක්මනට රෙද්ද රල් වෙනවා. මේක සාමාන්‍යයෙන් මම හැම වීඩියෝ එකේම වගේම කියනවා. මොකද සමහර කට්ටිය අලුත් කට්ටිය ඇවිලින් ඉඳලා ඒ වගේ පුංචි මතක් කිරීම කිහිපයක් කරොත් අලුතෙන් ඉන්න කට්ටියට මේ ගොඩක් වැදගත් වෙයි කියලා තමයි මම මතක් කිරීම කිහිපය කරන්නේ.
ඒත් එක්කම ඔයාලා මේ ෆුල් වැක්ස් කරන කොටස් කිහිපය ඔයාලට පුළුවන් නම් ෆුල් වැක්ස් ටූල් එකක් ආධාරයෙන් කරන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. අපි නම් අද කරන්නේ පින්සලෙන්. මොකද හැමෝටම වගේ ෆුල් වැක්ස් ටූල් නැති නිසා. මෙතනදී අපි තව ඉස්සරහට පොඩි වීඩියෝ කැල්ලක් ගේනවා. මේ ඉටි අපි ගානවා පින්සලෙන්. මොකද නෝමල් ඩිසයින් එකකට ඒකට එහෙම රටාවක් නෑ. ෆ්‍රී හෑන්ඩ් අපිට ඕන ඩිසයින් එකක් දාගන්න පුළුවන්. ගොඩක් කට්ටිය තින්න ප්‍රශ්න තමයි බතික් කරන්න යනකොට අපිට චිත්‍ර බෑනේ ඔය කතාව කියන එක. නමුත් බතික් කියන්නේ චිත්‍රම නෙමෙයි. නමුත් නිර්මාණාත්මක හැකියාව පොඩක් තියෙන්න ඕනේ. නමුත් බතික් වලදී ඉට රටා සාමාන්‍ය ෆ්‍රී හෑන්ඩ් එක හඳිනවා නම් ඇත්තටම ලස්සනයි. ඩිසයින් එකක් ලස්සනට එනවා ඒ විදිහට. ඒත් එක්කම මේ ෆනල් එකෙන් අඳිනකොට ඔයාලා අලුතෙන් ෆනල් එකක් ගන්නවා නම් මේ ෆනල් එකේ අග පුළුවන් තරම් සුමර කරගන්න. එහෙමනොත් තමයි මේ රෙද්ද මත ලස්සනට නිකන් පෑන් එකකින් අපි කොලයක ලියනවා වගේ හිර වෙන්නේ නැතුව මේකේ ලස්සනට ඇඳ ගන්න පුළුවන්. එහෙම නැත්නම් අලුත්ම එකක් තියෙනවා නම් අලුත්ම ෆනල් එකක් තියෙනවා නම් මේක ගොඩක් වෙලාවට රෙද්ද මත පැටලෙන්න පුළුවන්. ඒකයි මං ඔයාලට ඒ මතක් කිරීම කරේ. මොකද එහෙම නැත්නම් රෙද්ද ඩැමේජ් වෙන්න පුළුවන්. ඔයාලට මේක හිට ඇඳ ගන්න බැරි වෙන්න පුළුවන්. එහෙම වුණාට පස්සේ ඉටි ටික තැන් වලට යන්න පුළුවන්. ඒකයි මම මේ පොඩි මතක් කිරීම කිහිපය හැම වෙලෙම අය කරන්නේ ඔයාලට වර්ධින්න දින අවස්ථාව අවම කරගන්න අවශ්‍ය නිසා. අපි මේ රෙද්ද සම්පූර්ණයෙන්ම වැඩි ඉවර කරලා බාත් එකට දානකොට සාමාන්‍ය ක්‍රමවේදයට වඩා ටිකක් වැඩිපුර කාලයක් මේක බාත් එකේ තියන්න ඕනේ. එතකොට තමයි මෙතනදී මේ රෙද්දේ නිකන් පිච්චිච්ච ගතිය රෙද්දට එන්නේ. ඔයාලා මේක පින්සලෙන් ගානවා නම් අනිවාර්යෙන් මේක රෙද්ද දෙපැත්තම ගාගන්න. ෆුල් වැක්ස් ටූල් එකෙන් නම් එහෙම අවස්ථාවක් නැහැ. මොකද පින්සලෙන් ගාද්දී හරියටම එහා පැත්ත මෙහා පැත්ත වදින්න දින තමයි එහෙම අපි දෙපැත්ත ගා ගන්න කියලා කියන්නේ. ඔයාලට තාම බතික් බඩු ගන්න හරිම ක්‍රමවේදයක් නැත්නම් මගේ වීඩියෝ එකක් දාලා තිනවා බතික් බඩු කොළඹ ගිහින් ගමු කියලා. ඒ වීඩියෝ එකේ තියෙන කඩවල වල contact numbers එයාලට කතා කරලා ඔයාලට පුළුවන් ඔයාලගේ ගෙදරටම මේ අවශ්‍ය බඩු ටික ගෙන්න ගන්න සහ ඔයාලට වැඩිපුර උපදෙස් එයාලගෙන්ම ලබා ගන්නත් පුළුවන්. හරි, මේ තියෙන්නේ අපි හදාගත්ත ටිකේ එක පැත්තක්. මෙන්න මේ විදිහට තමයි මේක එන්නේ. මේක සම්පූර්ණයෙන්ම මේ වීඩියෝ එක ගේනකොට ටිකක් සමහර තැන් කට් කරලා තමයි ගත්තේ. නැත්තම් මේක ඇත්තටම පැය ගානක වීඩියෝ එකක්. මේක සමහර තැන් අපි කපලා තමයි ඔයාලට ගෙනාවේ. මේ විදිහට පෙන්වන්න ඕන අවශ්‍ය නිසා. මම ඔයාලට කලින් කිව්වා වගේ මෙතෙන්දී අනික් පැත්තට අපි ෆ්‍රී හෑන්ඩ් නිකන් ඩිසයින් ටිකක් දාන් යනවා. ඒකත් ඔයාලට බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ හෙඩ් පීස් එකේ කොටස. හරි, ඔයාලට දැන් මේ පේන්නේ මම ඔයාලට කලින් කිව්ව සාමාන්‍ය විදිහට ඩිසයින් එක නැතුව ෆ්‍රී හෑන්ඩ් එකේ ඉටි ගා ගන්න විදිහ. මෙන්න මේ විදිහට ගාගෙන තමයි අපි අපේ ඩිසයින් එක මතු කර ගන්න බලන්නේ. මම ඔයාලට මුලිනුත් මේකේ ෆොටෝ එකක් දැම්ම. මම අගිනුත් ෆොටෝ එකක් දාන්නම් මේකේ අවුට්පුට් එක කොහොමද එන්නේ කියලා. මෙතනදිත් ඔයාලට ඉටිවල තියෙන උෂ්ණත්වය ඒ විදිහටම තියාගන්න කොට වැදගත් වෙනවා. එහෙම වුණ නැත්නම් ඇත්තරම මේ ඉටි අස්සෙන් ඩයි ගිහිල්ලා පැච් එකක් විදිහට හැදෙන්න පුළුවන්. එහෙම වුණොත් ඔයාලගේ කාලය සහ මහන්සිය ඇත්තරම අපරාධ වෙනවා. ඒකයි මම ඔයාලට මුලින්ම මතක් කරේ ඉටි එක හදාගන්නේ කොහොමද, මේක නියමිත උෂ්ණත්වය මොකක්ද කියලා අපි කලිනුත් වීඩියෝ එකක් කරලා තියෙනවා කියලා. හරි, මේ තියෙන්නේ අපි සාමාන්‍ය විදිහට පින්සලෙන් ෆ්‍රී හෑන්ඩ් එකෙන් හදගත්ත ඩිසයින් එක. අපි දැන් මේක ඊගාවට ඩයි බාත් එකට දාන්න යන්නේ. හරි, අපි දැන් මේක ඩයි බාත් එකට දාන්න යන්නේ. මේ තියෙන්නේ
වැට් ඩයි ටික මෙන්න මේ විදිහට බාත් එකට දාලා හොඳට අත ගාලා මෙතෙන්දී අපි අපේ රියැක්ටිව් බාත් එකේම කොටසක් තමයි මේකට ගත්තේ. එතකොට මේක අපි తాවකාලික ඩයි බාත් එකක් විදිහට හිටරියත් දාලා තමයි වෙන මේකේ පොඩි කොටසක් ගත්තේ. ඔයාලට తాවකාලික ඩයි බාත් එකක් හදාගන්නේ කොහොමද කියලා මගේ කලින් වීඩියෝ එකක් මම දාලා තියෙනවා. එහෙම අවස්ථාවක් තියෙන කට්ටිය ඉන්නවා නම් ඒ වීඩියෝ එකත් බලන්න කොහොමද මේක හරියටම කරගන්නේ කියලා. හරි, මේ තියෙන්නේ අපි රෙද්ද දානවා දැන් ටික ටික සම්පූර්ණ රෙද්ද මේකට දාලා මේක ටික වෙලාවක් මේකේ පිඟෙන්න තියන්න ඕනේ. එතකොට තමයි මේකේ අර පිච්චිලා වගේ එන ඩිසයින් එක මේ රෙද්දට එන්නේ. මේ වැට් ක්‍රමයේදී අනිවාර්යයෙන්ම මේ රෙද්ද උරට එන්න දෙන්න එපා. මොකක් හරි ක්‍රමයකින් මේ රෙද්ද යටට තද වෙලා හිටින විදිහට ඔයාලට තියාගන්න වෙනවා. එක්කෝ උඩින් බරක් හරි කමන්නේ තියලා මේ රෙද්ද උඩට එන එක වළක්ව ගන්න වෙනවා. රියැක්ටිව් ක්‍රමය වගේ මේකේ රෙද්ද ආයෙ දෙපැත්ත දාන්න උට්ට ගන්න එපා. මොකද මෙතනදී රෙද්ද උට්ට આવොත් සාමාන්‍ය වාතයත් එක්ක මිශ්‍ර වෙලා කලර් එක ඇදෙන්න ගන්න නිසා. මෙතෙන්දී අපි මේකට යොදා ගන්නවා හයිඩ්‍රෝ, ඒත් එක්කම කොළ පාට වැට් ඩයි එකක් සහ කෝස්ටික් සෝඩා. අපි මෙන්න මේ ටික තමයි මෙතෙන්ට ගන්නෙ. සාමාන්‍ය විදිහට අපි මේක හදාගෙන ඩයි බාත් එකේ වැඩිපුර කාලයක් මේක තිබ්බට පස්සේ තමයි මම අර කලින් කිව්ව ඩිසයින් එක එන්නේ. හරි, මෙන්න මේ විදිහට ඔයාලත් කරලා ඇත්තටම මේ බලන්න කොහොමද. ඔයාලගේ අදහසුත් මට කමෙන්ට් සෙක්ෂන් එකට දාන්න. ඒත් එක්කම ඔයාලා මෙතනදී කරනකොට ඔයාලට එන ගැටලුත් අපේ කමෙන්ට් සෙක්ෂන් එකට සහ මගේ WhatsApp නම්බරයට තියෙනවා. ඒ නම්බරයට ඔයාලට පුළුවන් ගැටලු යොමු කරන්න. අපිට ඉඩ තියෙන හැම අවස්ථාවකම ඔයාලට අපි මේ ඔයාලගේ ප්‍රශ්න වලට උත්තර දෙනවා. ඊගාවට ගේන්න ඕන වීඩියෝ එක මොකක්ද කියලා අපිට කියනවා නම් අපිට පුළුවන් ඒ ගැන සාකච්ඡා කරලා ඔයාලට මේ ඒ වෙනුවෙම වීඩියෝ එකක් ගේන්න. ඒත් එක්කම ඔයාලට පුළුවන් අපේ බතික් කලාව පොතත් ලබා ගන්න. ඇත්තරම පාඨමාලා කරනවට වඩා ඒ පොතෙන් අපිට ලොකු දැනුමක් ගන්න පුළුවන්. සියලුම ක්‍රම තියෙන හින්දා අනුපාතයන් සහිතව පොත ලබා ගන්න අවශ්‍ය කට්ටිය ඉන්නවා නම් මගේ WhatsApp නම්බරයට මැසේජ් එකක් දාන්න පොතක් අවශ්‍යයි කියලා. මම එතෙන්දී ඔයාලට මේකට අවශ්‍ය විස්තර ටික ලැබෙන්න සලස්වන්නම්. මෙතෙන්දී අවසානයේට එන ඩිසයින් එක ඔයාලට මම මුලින් දාලා තිනවා. අගිරුත් මම දාන්නම්. ඒත් එක්කම අපේ channel එක තාම subscribe කරලා නැත්නම් අදම subscribe කරන්න. bell icon එක click කරන්න. වීඩියෝ එක දැන් like කරන්න. තව එකකට බලන්න share කරන්න. එහෙනම් මේ වගේ වැදගත් ලස්සන වීඩියෝ එකකින් ඔයාලා හම්බෙන්න තුරු ඔයාලට සුබ දවසක්. මම මధుර ජීවන්, ඔයාලගේම සුඛී ක්‍රියේෂන් YouTube channel එකෙන්